කොහොමද ඉතින් ඔයාලා බලන්න ඇති මම මේ කන්නාඩි දෙකක් දාලා ලස්සනට කොහෙද යන්නේ කියලා. අද මම යනවා ට්‍රිප් එකක්. ඉතින් අපි ඔෆිස් එකකින් තමයි මේ කියන්නේ. ඉතින් කොහොමද අපි වෑන් එක තමයි ගියේ ඔෆිස් එකේ අපි ඔස්ලා දෙන්න ඉන්නවා. අපි වැඩ කරන කට්ටිය ඉන්නවා. ඉතින් කොහෙ ගියත් කොණ්ඩේ හදන එක නම් අමතක කරන්නේ නැහැ මන්න. අපි ඉතින් කන්තලේ ගවගාව නතර කරගෙන අපොන්නෝරි දැන් අපි ට්‍රින්කෝ තමයි යන්නේ. කන්තලේ ළඟට නතර කරලා උදේ ඉතන ඉඳලා පොඩ්ඩක් යන්න තමයි බැරි. ඉතින් මේ තියෙන කන්තලේ වැව මාර ලස්සන උදේට බලනකොට මේ ඉන්නේ ඔෆිස් එකේ ඉන්න එක නම් කෙනෙක් ඔයාව කොහොමද දන්නවනේ හැමදාම මගේ වීඩියෝ වල ඉන්නවනේ අනිත් එක්ක නා ඔයාව වැඩි දැකලා නැහැ. ඉතින් කොහොමද අපි යන්න ඕන දැනට ආවා. අපි පොඩ්ඩක් පරක් වුණාට අපි වෙලාවට ආවේ දැනට මේ ට්‍රින්කෝ වල ඉන්නේ ස්නෝක්ලින් කරන්න යන බලාගෙන. මෙන්න මෙතන තමයි අපි තෝරගත්ත තැන. මෙතන ඕන තරම් තැන් තියෙනවා. මේ තෝරගත්ත එක තමයි මේක සාමාන්‍ය රිව්ස් හොඳට තිබුණා. අකට කට්ටිය හරි බලනක මම මෙතනලා උන්චිලි පැද ඉන්නවා කීව බොසා යනවා මොකද එන්නේ කියලා බලන්න. එතන වෙට්ටි කියනවාද මොකද දත්ති කියලා බලනවා. ඉතින් ඔන්න එහෙනම් දැන් අපි සේෆ්ටි ජැකට් එහෙම දාගන්න අපිට ඔක්කොම යාලා කියලා දුන්නා. මම කියන්නේ කොහොමද කරන්න කියලා. මේක තද කරන්න මේක තද කරන්න කියලා ඔන්න ඔක්කොම ටික අපි දාගෙන ඊට පස්සේ අපි යාලා අපිට ගයිඩ් එකක් දුන්නා කොහොමද මේක වෙන්නේ කියලා. ඒ කියන්නේ පිජන් අයිලන්ඩ් එකට තමයි අපි යන්නේ. ඉතින් පිජන් අයිලන්ඩ් එකේ හැමතැනම අපිට ඕන විදිහට ස්නෝක්ලින් කරන්න බෑ. එතකොට යාලගේ ගයිඩ් එකක් තියෙනවා. ඒකේ ස්නෝක්ලින් කරන්න ආන්ගර මැප් එකේ තියෙන යාලා කියලා දෙනවා. මේ හරිය තමයි ෂාක්ලා බලන්න පුළුවන්. ඒතකොට මේ හරිය තමයි බෝට් පාක් කරන්න. ඒතකොට බෝට් පාක් කරන හරිය අපිට ස්නෝක් කරන්න බෑ. මොකද බෝට් එක කියලා දෙනොත් එහෙම එතන මුහුදුපත් වෙන්න තමයි එන්නේ. ඉතින් යාලා කියනවා මේ පැත්තේ තමයි අර ෂාක්ලා බලන්න පුළුවන්. එතකොට උඩ පැත්තෙන් තමයි අපිට ෆ්‍රීලි ස්නෝක්ලින් කරන්න පුළුවන්. හැබැයි ඒකේ ටයිම් එකක් දෙනවා යාලා. මම හිතන්නේ 12 වෝ. අපිට කියපු විදිහට 12 විතර වෙද්දී යාලා දුරට යන්න දෙන්නේ නැහැ. අපිට ළඟ තමයි ස්නෝක්ලින් කරන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා යනවා නම් අනිවාර්යයෙන් උදේ 8:00 විතර විදිහට යන්න. එතකොට වාට ගොඩක් වෙලා ස්නෝක්ලින් කරන්න හොඳට කොරල් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔක්කොම ලෑස්ති කරගෙන යාලා අපිට දුන්න ඉක්විප්මන්ට් ටික ඒ ටිකක් දාගෙන අපි ඔන්න යන ගමන් ඉන්නේ. අපේ කට්ටිය යමු තියෙන වීඩියෝ වලට එන්න. ඉතින් යාලා හිට මෙහෙට යනවා. තරන් යන්නේ අපේ ගයිඩ්ලා දෙන්නයි බෝට් එක ඩ්‍රයිව් කරන එකනේ තමයි. ඉතින් යාලා මාරම හොඳයි අපිට හොඳ ගයිඩ් එකක් දෙනවා. කොහොමද මේක අපි කරගන්න ඕනේ කියලා. මොකද හැමෝම ෆස්ට් ටයිම් තමයි ඇවිල්ලා ඉන්නේ මේක කරන්න. දැන් ඉතින් බෝට් ටුවර් නැගලා අපි ලංකාවෙන් එළියට යන්න තමයි තියෙන්නේ. කොහමහරි මෙතන ට්‍රින්කෝ වලින් ඉඳන් විනාඩි 10ක් 15ක් වගේ යනවා පිජන් අයිලන්ඩ් වලට යන්න. බෝට් එක යන්න පටන් ගත්තා අපි යනවා. ඒක මාරම ලස්සනයි බීච් එක ඒ ටික ෆ්‍රෙන්ඩ්ස් ආයේ. මොකටම වයිබ් එකක් තියෙනවා. අංකල් රේස් කරලා ගත්තා. නම් අපි ඔන්න යනවා. ඔන්න ඉතින් විනාඩි 10කට විතර පස්සේ අපි එතනට ආවා. අපි යන්න ඕන දැනට පිජන් අයිලන්ඩ් එකට. විනාඩි 10 15ක් විතර යනවා එන්න. හැබැයි මාර ෆන් එක එනකොට මොකද රැලි වලට බෝට් එක උඩ යනවා. ඒ වගේ තියෙනවා ඉතින්. කොහොම ගොඩක් අපි ගියපු දවසේ ෆොරිනර්ස් ලා තමයි හිටියේ. ලංකන් කියන්නේ ලෝකල් කට්ටිය වැඩි නැහැ හිටියේ. ෆොරිනර්ස් තමයි ගෑන් හිටියේ මේ ඇවිල්ලා මෙතනට ඉන්දියා නැෂනැලිටි එතකොට එක එක කන්ට්‍රි වල අපිත් එක්ක කතා කරා මේ අයර්ලන්ඩ්, ජෝර්ජියා, නිව්සීලන්ඩ්, ෆින්ලන්ඩ් ගොඩක් කට්ටිය අපිත් එක්ක කතා කරා. සාමාන්‍යයෙන් ලෝකල් අයට වඩා මෙතන ටූරිස්ට් කට්ටිය තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපි අයිලන්ඩ් එකට බැස්සා. අපි ටීම් දෙකකට තමයි ආයේ. ඒ කියන්නේ අද රැල්ල වැඩි හුලං අර වැඩි හින්දා ඔක්කොලම එකපාර අරගෙන ඉන්න බෑ. කොහොමද ඉතින් අපි අනිත් කට්ටිය නිකන් ඉන්නවා. මම මෙතන බොරු කියනවා අතන මේ තියෙන්නේ එහෙම කියන එක නෙවෙයි. ඉතින් අපේ ක්විස් එක ගෙනන් ඉලා දෙන්න සුපුරුදු විදිහට මේකප් ටික දාගෙන සන් ක්‍රීම් ගාගෙන ලෑස්තින් තමයි මේ ඉන්නේ. ඉතින් කොහොම හරි ඔන්න ඊළඟට අපිට තිබ්බේ අපේ අර ඉක්විප්මන්ට් ටික අපි අරන් ආනේ. දැන් එයාලා අපිට කියලා දෙනවා කොහොමද මේ ටික දාගන්නේ. ඒ ටික තමයි මෙතන කියලා දෙන්නේ. මේක Google එක දාගන්න කොහොමද? එතකොට ඒක ඇතුළට වතුර යනකොට මොකද කරන්න ඕනේ? අන්න ඒ දේවල් ටික තමයි යාළුවා අපිට කියලා දෙන්නේ. ඊට පස්සේ අපිට කියලා දුන්නා අර වරල් තියෙන කකුල දාන ඒ වරල් ටික දාගෙන කොහොමද ඇවිදින්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒක දාගෙන අපිට ඉස්සරහට ඇවිදින්න බෑ. ඉස්සරහට ඇවිදුවොත් ඒක කැඩෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා අපි ඇවිදින්න ඕනේ පස්සෙන් පස්සට. යන්නේ විදිහට තමයි යාළුවා අපිට සම්පූර්ණ ගයිඩ් එකක් දෙනවා මේ කොහොමද කරන්න කියලා. සහ යාළුවා අපිත් එක්ක ඉන්නවා මේ හැම වෙලේම. මෙතන තියෙන විශේෂම දේ මොකක්ද දන්නවද? මෙතන අපේ ආපු කාටවත් හරියට පීනන්න බෑ. හැබැයි ඒ වුණාට මෙයාලා මේ ස්නෝක්ලින් කරන වැඩිය අපිට සම්පූර්ණයෙන් මේ කට්ටියගේ උදව්වෙන් අපි ලස්සනට කරා. මොකද එයාලගේ රින් එකක් තියෙනවා. රින් එකකින් අපි අරගෙන යනවා. අපිට අල්ලන් ඉන්න විතරයි තියෙන්නේ. මේක මේමයි තව දෙන්නෙක් තුන් දෙනෙක් හිටියා. එයාලට සාමාන්‍යයෙන් හොඳ පියන ගන්න පුළුවන්. ඒ රෙන්ඩ ගොඩක් කට්ටිය එහෙම පින ගන්න බෑ. ඉතින් එහෙමයි කියලා ඉතින්
යාලා ඔයාලා පීනන්න බැන්නම් ඉන්න කියන්නේ යාලා සම්පූර්ණ ගයිඩ් එකක් දීලා පරිස්සමෙන් අපි සම්පූර්ණයෙන්ම මේ කරගන්න ඕන ඔක්කොම හෙල්ප් එක අපිට දෙනවා. ඉතින් එහෙනම් මම ඔයාලට දැන් පෙන්නන්නම් මම වතුරයට කියද්දී මම ගත්ත ෂොට්ස් ටිකක් ඔයාලට ටක් ටක් කරලා බලන්න පුළුවන් වෙනවා. මාර්ම ලස්සනයි වතුරයට කොරල් එතකොට අපි ටර්ට්ලා දැක්කා ෂාක්ලා දැක්කා ෂාක්ලා හැබැයි රෙකෝඩ් වෙලා නැහැ. මම යන් හිතන විදිහට මම බැලුවා වීඩියෝස් ක්ලිප් ඔක්කොම ටික එකපාරට රෙකෝඩ්ලා නැහැ. මොකද එයාලා අපිට මේ හාම් කරන්නේ MR ෆ්‍රෙන්ඩ්ලි ඒ වුණාට අර එයාලා බයයි. ඒවන් ටග් ගාලා ගිහලා එයාලා යනවා. ඒක දැනකටලා ඉන්නේ නැහැ මේ අපිට රෙකෝඩ් කරගන්න තරම්. එකපාරට එලා හැරලා යනවා. කොහොම හරි ඉතින් ගොඩට එනකොට මෙන්න මේ චූටි මාළුව මම දැක්කම චූටි මාළුවට පස්සෙන් පන්නනවා ඌත් දුණා පාත් දුණා. කොහොම හරි ඉතින් මේක තමයි අපි ස්නෝක්ලින් කරන්න ගිහපු තැන. මාරම ලස්සන view එකක් තියෙන. ඔයාලා එකපාරක් ගියොත් ඔයාලට ආයෙ පාරක් යන්න හිතන. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔන්න කොහොම හරි දැන් ඔක්කොම ටික ඉවර කරලා අපි බෝට් වෙනකම් බලන් ඉන්න කැලලක් දැන් මේ තියෙන්නේ. කට්ටිය ඉන්නවා එහෙට මෙහෙටලා අපි ෆොටෝ ගහනවා වීඩියෝ කරනවා. ඉතින් ඔන්න දැන් අපි ආයෙ යන ගමන් ඉන්නේ පිජන් අයිලන්ඩ් වල ඉඳන් ටෙන්කෝල අපි ආපාව තැනට යනකොට වගේ නෙමෙයි එනකොට මාර්ගිතර බෝට් එක ගැසෙනවා. ඒ කියන්නේ රැල්ල එන්නේ අනිත් පැත්තට. ඒ හින්දා කිව්වා මේ එහෙ විදිහට වෙන්නේ. මොකද බය වෙන දෙයක් නෑ. ඉතින් අපි මේ රයිඩ් කරන කට්ටිය ඔක්කොම හොඳට එක්ස්පීරියන්ස් වෙන කට්ටිය ඉන්නේ. මේ බෝට් එක ඩ්‍රයිව් කරන එක නෑ. ඉතින් මේ ඉන්න අපි ඔෆිස් එකේ කට්ටිය. අපි එනකොට නම් ඔක්කොම ආවා. යනකොට තමයි අපිට මේ කොටස් දෙකකට එන්න ඕනේ. අන්න අර හින් තව එකක් යනවා රේස් එකක් යනවා වගේ මේ දෙන්නේ යන්නේ. පාණ්ඩ මොහොත මාර ලස්සනයි. ඉතින් ෂේර්මට කිවරලා ඔක්කොම කරලා ඇඳුම් ඉඳගෙන කට්ටියම ආවා කන්න. කන්න තැන තියෙන තට්ටු හතරක් විතර උඩ ඒක මාර ලස්සනයි view එක. රෙස්ටොරන්ට් එකක් තියෙන. හැබැයි ඉතින් මෙහිමයි. මේ රෙස්ටොරන්ට් එකේ අපි හිතාගෙන ගියපු තරම් රසට නම් කෑම තිබුණේ නැහැ. මම දන්නේ මේක මේ මොහොත අයින් ඉඳින්ද කියලා කෑමල ඩුරු නම් අපිට අත්තර මදි. මම ගත්තා සීෆුඩ් රයිස් එකක්. මියත් සීෆුඩ් රයිස් එකක් තමයි ගත්තේ. අපි කට්ටේ බිරියානි ගත්තා. ඉතින් එහෙනම් ඒක කෑවා අපි. කෑවට පස්සේ අපි යන්න තමයි ලෑස්ති උනේ. එහෙනම් ඉතින් අපි දැන් යන්න යන්නේ. බයි බයි.